හොඳයි ළමයි අද අපි කතා කරන්න හදන්නේ දේපල පිරිත උපකරණ ප්‍රමිතියේ එන ඒ කියන්නේ LKS 16 ප්‍රමිතියේ එන ප්‍රත්‍යාගන කොටස සම්බන්ධ ප්‍රත්‍යාගන ගැලපිටි ටිකක් අපිට ප්‍රමිතිය යටතේ එනවා. අපි ඒවා තමයි කතා කරන්න හදන්නේ. හරිද? අපි මුලින්ම බලමු ප්‍රත්‍යාගන කරනවා කියලා කරන්නේ මොකක්ද කියලා. ප්‍රත්‍යාගන කරනවා කියලා කරන්නේ වත්කමක් නැවත අගය කරනවා. ඒ කියන්නේ වත්කමක් ආයෙත් අගය කරනවා. ඒක තමයි ප්‍රත්‍යාගන කරනවා කියලා කරන්නේ. එතකොට ප්‍රත්‍යාගන කළා මොකක්ද බලන්නේ? වත්කමේ සාධාරණගෙන වත්කම ප්‍රත්‍යාගන කරන්නේ අන්න ඒකට. වත්කම සාධාරණක නිශ්චය කරන වත්කම ප්‍රත්‍යාගන කරන්න. මම ඕගලන්ට උදාහරණ කිහිපයක් මගින් මේ ප්‍රත්‍යාගන ගැලපිටි එක කරලා පෙන්නන්න ගැලපිටි කොහොමද එන්නේ? අපි මේක කොහොමද වාර්තා කරන්න කියලා උදාහරණ ටිකක් මගින් මම පොඩි කතර එකක් දාලා තියෙනවා. දැන් මේ පහසුවට අපි ගමු උදාහරණයක්. ඔන්න මෝටර රථ. හරිද? මම ගාව දෙන මෝටර රථ කියලා වත්කම. වත්කමක් කො වත්කම කාණ්ඩේ. හරිද? හරි. මේ වත්කමේ ප්‍රත්‍යාගන කරන දිනට. ඒ කියන්නේ හරි. දිනට පිරිවේ දින පිරිවේ නෝල් පිරිවේ කොහොමද තියෙන්නේ? ඒ පිරිවෙන් ප්‍රත්‍යාගන කරන දිනට සමුච්චේෂය තියෙනවා. සමුච්චේෂය අඩු කරලා මොකද්ද අපිට ධාරණගෙන අපි හිතමු අන්නේ ධාරණගේ මේ මෝටර රථ කාණ්ඩය ඇතුළේ ඒ කියන්නේ මෝටර රථ සම්පූර්ණ මෝටර රථ වල ධාරණගේ තියෙනවා අපි හිතමු 600ක් තියෙයි කියලා 600. හරිද? හරි 600ක් තියෙනවා. ඒ කියන්නේ වත්කමේ ධාරණගේ 600. පිරිවැය සමුච්චේෂය අඩු කරලා අගේ තියෙනවා 600. ඒ කියන්නේ මං හිතන් ඉන්නේ දැන් මං ගාව දෙන වත්කම් කාණ්ඩේ මෝටර රථ කියන වත්කම් කාණ්ඩේ අගේ 600 ධාරණගේ 600. මේ විදි වටනකම 600 කියලා තමයි මං හිතන් ඉන්නේ. හරිද? වත්කම් ප්‍රත්‍යාගනය කළා. ඒ කියන්නේ නැවත අගේ කළා කියනවා නෑ මේකේ අගේ 800. 800. දැන් මං හිතන්නේ 600 කියලා. ප්‍රත්‍යාගන කළ කිරු නෑමකගේ 800ද මං හිතනට වඩා වත්කමගේ කොච්චරකින් වැඩිද 200ක වැඩි නේද ප්‍රත්‍යාගන කරපුගේ ලාභයක් කොච්චරද 200ක ලාභයක් ආවා 200ක ලාභයක් ලාභයක් නෑ ආවේ ඔව් 200ක ලාභයක් අපිට ආවනේ 200ක ලාභයක් අපිට ආවා අපි දැන් මේක වාර්තා කරන්න කොහොමද වාර්තා කරන්නේ අපිට ප්‍රත්‍යාගන කරපුවේ මොකක්ද උනේ 200ක ලාභයක් ආවා කියන්නේ අපි හිතන් හිටියේ වත්කමයාගේ 600 කියලා ප්‍රත්‍යාගන කළ කියන වත්කමයාගේ 800 නේ 200ක ලාභයක් හරි මොකද වත්කම වත්කමට මේක එකතු කරන්න ඕනේ මං හිතන්නේ 600 කියලා වත්කමගේ ඇත්තටම 800 මේ වෙද්දී නේද මොකද වත්කම ගිරුම මේක එකතු කරන්න ඕනේ වත්කම ගිරුම අපි හර කරන්න ඕනේ මොකද කරන්නේ වත්කම ගිරුම අපි හර කරන්න නේද මේ 200 ගේ ඒ කියන්නේ මං හිතන්නේ 600 ගේ වත්කම ගිරුම හර කරන්න 200 ගේ මං හිතන්නේ 600 කියලා ප්‍රත්‍යාගන කළ කියලා 800 වගේ 200 ගේ වැඩි වෙන්න ඕන වත්කම හරිද හරි දැන් මං ඒක රතු පාටින් දාලා පෙන්නන්න හරි ඊට පස්සේ මොකද කරන්නේ මෙන්න මේ ආපු වාසිය මෙන්න මේ ආපු ලාභය අපි ප්‍රත්‍යාගන සංචිත කියලා ගිණුමකට දාලා තියාගන්න ප්‍රත්‍යාගන සංචිත කියලා ගිණුමත් එක්ක හිමිකම් ගිණුමක් අපි කියලා බැල කරලා තියාගන්නවා හරිද ප්‍රත්‍යාගන සංචිත කියලා ගිණුමකට දාලා තියාගන්න මේක සංචිත බැල කරනවා අපි 200ක් හරිද මෙන්න මේ ප්‍රත්‍යාගන සංචිත කියලා දාන ටික තමයි අපි වෙනත් ක්‍රිස්තියානි ආදායම ලේක සමාගම් ගන්න ආදායම් ප්‍රකාශයේ වෙනත් ක්‍රිස්තියානි ආදායමක ශීර්ෂය යටතේ වාර්තා කරන ප්‍රත්‍යාගන අතිරික්ත ප්‍රත්‍යාගන හිඟ කියලා. එහෙනම් මේක වාර්තා කරන ප්‍රත්‍යාගන අතිරික්තයක් කියලා. අපේ ප්‍රත්‍යාගනේ වාසියක් ආවනේ. ඒ වාසිය අපි එතනට පෙන්නන්නේ. මේක හිමිකම් කිනුවා. හරිද? ඒ කියන්නේ මොකක්ද උනේ? අපිට ප්‍රත්‍යාගන ලාභයක් ආවා. අපි ඒ ලාභේ අරන් තියාගත්තා. අපිට කොහෙන්ද මුදලක් හම්බ වෙලා අපි මුදල මොකද්ද කරලා අරන් තියාගන්න. අන්න ඒ වඩත් තමයි තරුනේ. ඊට පස්සේ ළමයි ඔන්න අපි ගාදෙන ගොඩනැගිලි කියලා කාණ්ඩයක්. ඔන්න ඒකත් දැන් ප්‍රත්‍යාගන කරන්න හදන්න. හරි දේරම මොකද මුලින් කරන්න ඕනේ? ඒකෙත් අපි කරන ධාරණක. ඒ කියන්නේ පිරිවෙන් ප්‍රත්‍යාගන කරන දවසට සමුච්චේෂය ටික අඩු කරලා අපි හිතමු ධාරණකය 900 කියලා. ඔන්න මේක ධාරණක 900. හරිද? ඒ කියන්නේ අපි හිතන්නේ වටනකම අපේ පොත්වලින් අගේ මේ වෙද්දි මේකේ වටනකම ධාරණකයේ 900යි. හරිද? අපි 900 කියලා තමයි හිතන් ඉන්නේ. හරිද? හරි. වත්කම් ප්‍රත්‍යාගන කළ ඒ කියන්නේ නැවත අගේ කළ අපිට කියන මේකේ අගේ මේක සාධාරණකේ 500 එනවා. මම හිතනවා වත්කමගේ අඩු වෙන්නේ නේද? අඩු. මම හිතන්නේ 900 කියලා මේකේ අත්තගේ 500. කොච්චර ප්‍රත්‍යාගන අලාභද? ඒක මම හිතනවා කොච්චර අගේ අඩුයිද? 400 න්නේ. 400. 400 න්නේ. ප්‍රත්‍යාගන අලාභය 400 නේ. ඒක මම හිතන් හිටියාගේ 900 කියලා. ඒත් ඇත්තටම අගේ 500. දැන් අපි මොකද කරන්නේ? වත්කම් ගිරුම මේක අඩු කරන්න ඕනේ. වත්කම් ගිරුම බැල කරන්න ඕනේ. මේ 400. වත්කම් ගිරුම බැල කරන්න ඕනේ මේ 400. හරිද? 400 බැල කරන්න ඕනේ. ඊට පස්සේ මොකද කරන්නේ? හරිද? ඊට පස්සේ මෙන්න මේ අවාසිය දැන් අපි ගාව මෙන්න මේක සංචිතයක් මොකුත් නැහැනේ. අපිට නැත්තම් මේකේ ප්‍රත්‍යාගන අලාභයක් ආවා අවශ්‍යයක් ආවම අපිට කලින් වෙච්ච වාසිය අපි අරන් තියා ගත්තනේ. ඒකෙන් පියව ගන්න තිබ්බා. අපි ගාව මොකුත් නැහැ. දැන් පළවෙනි පාර ප්‍රත්‍යාගන කරන්නේ. එහෙනම් මොකද්ද අපි කරන්නේ? මෙන්න මේ අපවාසිය දැන් අපිට මුදල් හදිස්සියක් කොහෙන් හරි එනවා. අපි අතේ 7-5ක්වත් ලැබෙන මොකද කරන්නේ? ලෝන් එකක් ගන්න එක ණයට ගන්නවනේ. අපි එහෙනම් මොකද කරන්නේ? මේක ආදායම් ප්‍රකාශය අපිට ණය දෙන්න. අපි ආදායම් ප්‍රකාශය මේක කපනවා. ආදායම් ප්‍රකාශයෙන් කපනවා. මොකද කරන්නේ? අපි ආදායම් ප්‍රකාශය මේක වෙනත් වියදම් වලින් තමයි පෙන්නන්නේ. වෙනත් වියදම් වලින් ප්‍රත්‍යාගන අලාභ කියලා දාන්නේ. වෙනත් වියදම් වලින් මේක අපි කපනවා. වෙනත් වියදම් හර කරනවා 400. ළමයි ඊට පස්සේ අපේ ද මෝටර රථ කාණ්ඩය
අවුරුදු 4කින් හරි 5කින් හරි හිතන්න මේක ආයෙ ප්‍රත්‍යාගන කරනවා. ඒකට අවුරුදු 4 5කින් මේක ආයෙ ප්‍රත්‍යාගන කරනවා. හරිද? එතකොට බලන්නකෝ. එතකොට අපි තුන් උදාහරණයක් මේකේ තියෙන 500. ඒ කියන්නේ පිරිවේ සමුච්චිසි අඩු කරලා දාන කිතුන 500. එතකොට අවුරුදු 4 5කට පස්සේ මේක කරලා 4 5කට පස්සේ අපි හිතමු. හරිද? දාන කිතුන අපි තුන් 500ක් කියලා. හරිද? 500ක් තියෙනවා. මේ ප්‍රත්‍යාගන කළ කියලා අපිට කියන මේකගේ 200ක්. දැන් අපි හිතන්නේ වත්කම්මලාගේ දැන් 500ක් තියෙයි කියලා ප්‍රත්‍යාගන කළ කියන අපිට මේකගේ 200ක්. ප්‍රත්‍යාගන අලාභයක් නේද? මං හිතනවට වඩා වත්කමයාගේ කීයකද 300කින් අඩු ප්‍රත්‍යාගන අලාභයක්. ප්‍රත්‍යාගන අලාභයක් නේ 300 අලාභයක් නේද? මං හිතන්නේ වත්කම්මලාගේ 500යි කියලා ප්‍රත්‍යාගන කළ කියලා වත්කම්මලාගේ 200යි. 300ක් අඩු වෙන්නේ නේද? මං හිතනවට 300ගේ අඩු. එහෙනම් මොකද කරන්නේ මේක? වත්කම් ගිරුම අඩු කරනවා. වත්කම් ගිරුම බැර කරනවා මේ 300. වත්කම් ළමයි ඊට පස්සේ අපේ දැන් මෝටරක කාණ්ඩය අවුරුදු 4කින් හරි 5කින් හරි හිතන්න මේක ආයෙ ප්‍රත්‍යාගන කරනවා. ඒකට අවුරුදු 4 5කින් මේක ආයෙ ප්‍රත්‍යාගන කරනවා. හරිද? එතකොට බලන්නකෝ. එතකොට අපි තුන් උදාහරණයක් මේකේ තියෙන 500. ඒ කියන්නේ පිරිවේ සමුච්චිසි අඩු කරලා දාන කිතුන 500. එතකොට අවුරුදු 4 5කට පස්සේ මේක කරලා 4 5කට පස්සේ අපි හිතමු. හරිද? දාන කිතුන අපි තුන් 500ක් කියලා. හරිද? 500ක් තියෙනවා. මේ ප්‍රත්‍යාගන කළ කියලා අපිට කියන මේකගේ 200ක්. දැන් අපි හිතන්නේ වත්කම්මලාගේ දැන් 500ක් තියෙයි කියලා ප්‍රත්‍යාගන කළ කියන අපිට මේකගේ 200ක්. ප්‍රත්‍යාගන අලාභයක් නේද? මං හිතනවට වඩා වත්කමයාගේ කීයකද 300කින් අඩු ප්‍රත්‍යාගන අලාභයක්. ප්‍රත්‍යාගන අලාභයක් නේ 300 අලාභයක් නේද? මං හිතන්නේ වත්කම්මලාගේ 500යි කියලා ප්‍රත්‍යාගන කළ කියලා වත්කම්මලාගේ 200යි. 300ක් අඩු වෙන්නේ නේද? මං හිතනවට 300ගේ අඩු. එහෙනම් මොකද කරන්නේ මේක? වත්කම් ගිරුම අඩු කරනවා. වත්කම් ගිරුම බැර 300. මොකද කරන්නේ? වත්කම් ගිරුම බැර 300. වත්කම් ගිරුම බැර 300. හරිද? ඊට පස්සේ මොකද කරන්නේ? අපිට වත්කම් දැන් ප්‍රත්‍යාගන කරලා ප්‍රත්‍යාගන අලාභයක් ආව 300ක. අපි නමුත් අපි ටිකක් සංචිතය දාලා අරන් තියාගත්තනේ. අපේ සංචිතය 200ක් තියෙනවා. අපි මොකද මුලින් කරන්නේ? සංචිතෙන් 200 කපනවා. සංචිතය 200 කපාගෙන ඉතුරු ටික තමයි ආදායම් ප්‍රකාශයෙන් කපන්නේ. මොකද මුලින් කරේ ප්‍රත්‍යාගන සංචිත වලින් 200 කපාගෙන අපි 200 කරන් තියාගත්තනේ. මේ 200 මුලින් අපි කපා ගන්න. මෙහෙම හිතන්නකෝ. අපිට බලන්න මුදල් 20ක් වෙනවා. හරිද? අපි ගාව මුදල් ටිකක් තියෙනවා. අපි එහෙනම් එයාපු හදිස්සිය අපේ මුදල් ටිකෙන් පියවගෙන මදිපාඩු තමයි ණයට ගන්න. අන්න ඒ වගේ. අපි ගාව තිබ්බ අරන් තියාගෙන සංචිතෙන් පුළුවන් ටික පියවගෙන මදි ටික ආදායම් ප්‍රකාශයෙන් කපනවා. මොකද අපි දැන් මොකද මුලින් කරන්න ඕන? ප්‍රත්‍යාගන සංචිත ගිණුම හර කරනවා. අපි මේ ප්‍රත්‍යාගන ගිණුමට ගලපන හැමදේම අර වෙනත් විස්තර ආදායම් වල ගලපන්න ඕන. හොඳයි. අනිත් ඒවා සම්බන්ධයක් අවශ්‍ය නැහැ. ප්‍රත්‍යාගන සංචිත අර 200. ඊට පස්සේ මොකද කරන්නේ? ඉතුරු ටික 300 අලාභයක් ආවා. අපි 200ක් දැන් අපේ සංචිත ගිණුමෙන් හර කරලා කපා ගත්තා. ඉතුරු ටික අපි ආදායම් ප්‍රකාශයෙන් කපනවා. ආදායම් ප්‍රකාශය හර කරනවා. කීයක්ද? 100ක් නේ. මේක යන වෙනත් වියදම් යටතනේ. වෙනත් වියදම්. මේක වෙනත් වියදම් වලින් අපි පෙන්නනවා. ප්‍රත්‍යාගන අලාභ 100 කියන්නේ මේක ලාභයෙන් ඒ කියන්නේ ලාභය එන්නේ මේ 100 අඩු වෙලා හරියද? අන්න අපි අපේ ගොඩනැගිලි කාණ්ඩෙත් ආයෙ අවුරුදු 4 පහකින් ආයෙ ප්‍රත්‍යාගන කරනවා හරියද? ප්‍රත්‍යාගන දවසට අපි හිතමු පිරිවැස් සමුච්චිසි අඩු කරලා මේක දානවා හිතන 600. අර වගේම තමයි අපි හිතන්නේ මේක අගේ දැන් 600යි කියලා හරියද? ප්‍රත්‍යාගන කළා නැවත අගේ කළා කියනවා මේකේ අගේ 1100යි. මේ ඒ කියන්නේ ගොඩනැගිලි වල අගේ 1100. ප්‍රත්‍යාගන ලාභයක් නේද? මං හිතන්නේ අගේ 600 කියලා ප්‍රත්‍යාගන කළා කියලා නෑ මේකේ අගේ 1100යි. කීයක ලාභයක්ද? නේ? 500 ලාභයක් නේ? 500 ප්‍රත්‍යාගන ලාභයක් අපිට තියෙනනේ. අපි හිතුවනවා වත්කම්මලාගේ 500කින් වැඩි ප්‍රත්‍යාගන ලාභය 500. එහෙනම් මොකද කරන්නේ? එකපාරින් බුස් කරලා මොකද කරන්නේ? වත්කම් ගිරුමේ 500 අපි එකතු කරනවා. අපි හිතන්නේ 600 කියලා වත්කම්මලාගේ අතර 1100. වත්කම් ගිරුමේ 500 අපි එකතු කරනවා. වත්කම් ගිරුම හර 500. වත්කම් ගිරුම හර කරනවා කීයකද? 500කි. ඊට පස්සේ මොකද කරන්නේ? අපිට මේ හර වෙච්ච 500 කියන්නේ මේ ආපු ලාභය එකපාරින් සංචිත ගිරුමට දාන්න බෑ. ඇයි? අපි ණයක් ගත්ත නේද? අපිට කොහෙන්ද මුදල හම්බුනට පස්සේ අපි ණය ටික පියවල ඉන්න ඕනේ. ණය ටික පියවල ඉතුරු ටික තමයි අපි තියාගන්න. මොකද කරන්නේ මුලින් මේ ණය පියවනවා. මේක අපි ආදායම් ප්‍රකාශය ආයෙත් දෙනවා. ආදායම් ප්‍රකාශය මේක ආයෙත් දෙනවා. ආදායම් ප්‍රකාශය බැල කරනවා. වෙනත් වියදම් වලින් එක්ක අඩු කරලා පෙන්නනවා නැත්නම් වෙනත් ආදායම් වලට දාලා පෙන්නනවා. ඒ කියන්නේ වෙනත් වියදම් වගේ දාලා නම් තියම මේක එකතු කරන්න ඕන. සෝරි අඩු කරන්න ඕන. නැත්නම් අපි මේක ආදායම් වශයෙන් වෙනත් ආදායම් වලට මේක දාලා පෙන්නන්න ඕන. ආදායම් ප්‍රකාශය මම වෙනත් වියදම් හරි වෙනත් වී වෙනත් ආදායම් වලට බැර කරනවා කීයක්ද? අපි කීයක් ඉස්සෙල්ලා ණයට ගත්තද? කපාගත්තද? 400. ඒ 400 අපි ඒකට දෙනවා. දීලා ඉතුරු ටික තමයි අපි අපේ සංචිතයට දාලා තියාගන්න. කොච්චරද තියෙනවද? ඉතුරු නම් කියන්නේ 100ක් නේ. ඒ 100 අපි අපේ සංචිතයට දානවා. ඒක තමයි වෙනත් විස්තර ආදායම් වලට යන්නේ. ප්‍රත්‍යක්ෂ සංචිත බැර කීයක්ද? 100යි. ඒ 100 අපි සංචිතයට දාලා තියාගන්න. හරිද? ඔන්න ඔහම තමයි ඔක හදන්නේ.
ඔය ගණන් වලදී මහ ලොකු දෙයක් නෑ හරිම සරලයි මම ඒකත් හයිලයිට් කරලා පෙන්නන්නම් ඔයගලන්ට මොකද කරේ වත්කම් දුන්නට 500 එකතු කරලා ආදායම් ප්‍රකාශයෙන් ගත්ත ටික ආදායම් ප්‍රකාශයෙන් දුන්නා ඊටු ටික අපි තියාගත්තා අපි තියාගත්ත ටික තමයි අපි අර වෙනත් ඉස්තර ආදායම් වල යටතේ පෙන්නන්නේ මෙතෙන් ආදායම් ප්‍රකාශය දීපු අර 400 එකේ ලාභෙට එකතු වෙනවා හරිද ඔයගොල්ලෝ චූටි චූටි ගත්තම කියන මහ ලොකු දේවල් නෑ ඉතින් හැම සරලයි කොට දාගන්න පුළුවන් ලස්සන මේ ටික හරි